අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ last 21 කියන එක. මේක ටෙස්ට් එකක්. මේක වගේ යාළුවන්ට ටෙස්ට් කරන්න පුළුවන්. ඉතින් මේකෙදි තියෙන විශේෂත්වය තමයි අපට කෙනෙක්ගේ සාමාන්‍යයෙන් තියෙනවා නම් ස්ට්‍රෙස් ඊට පස්සේ ස්ට්‍රෙස් ඇන්සයිටි and ડિප්‍රෙෂන් කියන දෙකම අපිට මේකෙන් මැනගන්න පුළුවන්. මේකෙදි අපි කරන්න කලින් මේකේ සිංහල version එකකුත් තියෙනවා. මම ඒක ඔයාලට දාන්නම් link එකක්. ඉතින් මේකෙදි ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ දැන් මේකේ ප්‍රමුළු ප්‍රශ්න ගාන ඔක්කොම තියෙනවා 21ක් තියෙනවා. ඉතින් මේකේ සාමාන්‍යයෙන් මෙහෙම මේ වෙන් කරලා තියෙන්නේ ඒ අදාළ මේක මේ පළවෙනි ප්‍රශ්නේ ස්ට්‍රෙස් එකට අදාළව. මේ හිස් කොටුව තියෙන්නේ අදාළ වෙන ප්‍රශ්නේ කොටස පෙන්නලා තියෙන්නේ. ඒක ඔයාලට හඳුනගන්න ලේසියි මේකෙන්. ඉතින් මේකෙදි කරන්න තියෙන්නේ දැන් හිතන්නකෝ දැන් මේකේ ඉස්සෙල්ලාම තියෙනවා මේක ඔයාලට ගැලපෙනවද? ඒ කියන්නේ මේක ඔයාලට ඇප්ලයි වෙන්නේ නැත්නම් මේ never කියලා දාන්න පුළුවන්. ඊට පස්සේ apply to me some degree ටිකක් ඒ කරන ඔයාලට අහන ප්‍රශ්නේ ඔයාලට අදාළ වෙනවනම් ටිකක් හරි එක. ඊට පස්සේ මේක වාගේ අර වාගේ perception එකෙන් හිතලා මේක මට ටික තව කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් ඒ කියන්නේ අතරමැද වගේ මේ සමහර වෙලාවට ඇප්ලයි වෙනවා නම් මේ අදාළ ප්‍රශ්නයක් ඒක ඔයාට 2 කියලා දාන්න පුළුවන්. ඒකේ තේරුම often ඊට පස්සේ applied very much almost. ඒ කියන්නේ ඔයාට නිතරම වගේ මේ ප්‍රශ්නයක් අදාළ වෙනවා නම් ඒක ඔයාට 3 කියලා දාන්න පුළුවන්. ඒ අදාළ අංකෙ මෙන්න එහෙම දාන්න පුළුවන්. ඕකේ. එතකොට මේකෙදි ඔයාලට කන් තියෙන සුළු දෙයයි. එතකොට මේ පළවෙනි ප්‍රශ්නෙට අදාළව පළවෙනි ප්‍රශ්නේ අහන්නේ I found it hard to win down. එතකොට මේකේ සාමාන්‍යයෙන් කියන්නේ මට අපහසුතාවයක් ඇති වුණා කියලා. එතකොට මේකෙදි මේ ටෙස්ට් එකේදී සාමාන්‍යයෙන් අපි ටෙස්ට් එක කරන්න කලින් කියන්නේ අපේ ක්ලයන්ට් නැත්නම් වගේ යාළුවට ඔයා සයිකොලොජි කරනවා නම් මේ වගේ තව ටෙස්ට් ගොඩක් තියෙනවා. එතකොට දැන් යාළුවට එහෙම කියනවා නම් මේ යාළුවට මේක ෆීල් කරන්න කියන්නේ පසුගිය දවස් 7 ඇතුළත ඔයාගේ යාළුවට ගැන හිතලා ඒක වෙච්ච සිද්ධිත් එක්ක ගලපලා තමයි මේක කරන්න කියන්නේ. එතකොට දැන් අපි පළවෙනි එකත් එක්ක අපි නිකන් මේක ෆීල් කරලා බලමු. දැන් හිතන්නකො අපි සාමාන්‍යයෙන් ස්ට්‍රෙස් එකක් හිත ඉන්නේ කියලා. එතකොට අපි මේක එහෙම ලකුණු කළොත් මේකෙදි පළවෙනි ප්‍රශ්නෙට එන්නේ I found it hard with down. මට අපහසුතාවයක් ඇති විය. මම මේක සිංහල version එකක් දානම්. එතකොට මේක ඔයාලට මේක තව ගොඩක් තේරෙයි. එතකොට අපි මේකට මට ගොඩක් ඒ කියන්නේ පසුගිය සතියේ මට සාමාන්‍යයෙන් මම ගොඩක් අපහසුතාවයකින් හිටියනම් මම ගොඩක් ස්ට්‍රෙස් වෙලා හිටියනම් එතකොට මම මේක දානවා 3 කියලා. හරිද? මේක වාගෙන හිතලා දාන්න මම මේක නිකන් normal test එකක් කරන්නේ. එතකොට මේකේ දෙවෙනි ප්‍රශ්නෙට කියන්නේ I was aware of dryness of my mouth. එතකොට මගේ කටේ කෙල තොලකට වේලිලා තිබ්බ කියලා මට දැනගන්න හම්බුණා කියලා වගේ තමයි මෙන්න මේකේ දෙවෙනි එකේදී කියන්නේ. එතකොට අපි ඒකෙදී සාමාන්‍යයෙන් අපි දාමු ඒක මගේ තොලකට හැම මට වේලිලා තිබුණ නැහැ කියලා. එතකොට මේකේ තුන්වෙනි එකේදී කියන්නේ I could seem experience any positive feelings at all. මට එතකොට කිසිම පොසිටිව් මට කිසිම ධනාත්මක හැඟීමක් පසුගිය දවස් ටිකේ ඇති වුණේ නැහැ කියලා. එතකොට දැන් මම ස්ට්‍රෙස් එකෙන් ඉන්නවා නම් දැන් අපි යාළුවෙක් ඉන්නවා නම් එතකොට එයාට හිතෙන්න පුළුවන් සාමාන්‍යයෙන් පොසිටිව් මට කිසිම පොසිටිව් දෙයක් නෑ මම කියන්නේ නෙගටිව්. සාමාන්‍යයෙන් මම ඒතකොට ඒක මම හිතන්නේ මම තුනක් වගේ දානවා. ඒක මට හැම වෙලාවෙම ඒ වෙලාව මේ පසුගිය දවස් ටිකේ වුණාට පස්සේ දැනුණ දෙයක්. So ඊගාට අපි යනවා හතරවෙනි ප්‍රශ්නෙට. හතරවෙනි ප්‍රශ්නේ කියන්නේ I experience breathing difficulty. මට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ලැබුණා වගේ දැනුණා වගේ එකක් තමයි මේකෙන් කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඒකයි sometimes කියලා දාමුකෝ. ඊට පස්සේ මේක මේ ඔයාලා නියන් ටෙස්ට් කරලා බලන්න මේක මම මේකේ ස්කෑන් ෆොටෝ එකක් දාන්න. එතකොට අපි පස්වෙනි එකට අපිට අග්ගාලා යන්න. එතකොට නැත්නම් වීඩියෝ එක දික් වෙනවා. එතකොට I found it පස්වෙනි එක I found it difficult to work up initiative two things. වැඩ කටයුතු කිරීමේ උනන්දුවක් ඇති කරගන්න මට අපහසුතාවයක් දැනුණා වගේ කියලා මේ කියන්නේ difficult එකක්. මට එතකොට මම සාමාන්‍යයෙන් මට හැම වෙලාවෙම වගේ හිතුණා කියලා දාමු නිකන්. ඒක මට අදාළයි, ගොඩක් අදාළයි. එතකොට
ඊට පස්සේ අපි 6 වෙනි ප්‍රශ්නෙට යමු. 6 වෙනි ප්‍රශ්නේ කියනවා I tend to overreact situation. මම සමහර තත්ත්වයන්ට මම ඕනවට වඩා ප්‍රතිචාර දක්වන සාමාන්‍ය යාළුවෙක් එක්ක වගේ මට නිකන් එහෙම හිතෙනවා යාළුවෙක් එක්ක වගේ මම ඒ කියන්නේ රණ්ඩුවට පැටලෙන්න ගියා. මම දෙකක් විතර දානවා. ඒ කියන්නේ මම මගේ හැටියට මම දාන්නේ ඒක. ඔයාලට ඒ කියන්නේ වගේ යාළුවා සාමාන්‍ය රණ්ඩු හැම වෙලාවෙම රණ්ඩු වෙනවා නම් එයා සාමාන්‍ය 3ක් වගේ දාන්න පුළුවන්. එතකොට 7 වෙනි එක යම් I experience trembling. මමට වෙවුලන ගතියක් සාමාන්‍යයෙන් ඒ කියන්නේ මේ දවස් ටිකේ මට වෙවුලන ගතියක් කියලා වුණා. මම ඒකට දා ගන්නවා සමහර තත්ත්වයන් very often මට එහෙම වෙනවා කියලා. දෙක දානවා. ඊට පස්සේ 8 I felt I was using a lot nervous energy. මට නිතර කලබල වෙන ගතියක් දැනෙනවා කියලා මම දානවා. එතකොට ඒක මම sometimes කියලා වගේ දානවා. මට දැනෙන විදිහ. ඊට පස්සේ එතකොට 9 වෙනි එකට යනවා I was worried about situation in which I might panic and make a fool of myself. පැටලි සහගත සත්‍යයන් වලදී මට නිකක් මම මෝඩ් ලෙස හැසිරුණා වගේ මට දැනෙනවා වගේ. ඒක ගැන මේ කියන්නේ. එතකොට මම පැටලි සහගත සත්‍යයන්ගෙදී මම මෝඩ් ලෙස හැසිරෙන්නේ නැහැ වගේ. ඒක මන්ට පහුගිය සතියේ මම ටිකක් ඒක මට පොඩ්ඩක් මතක නැහැ වගේ නිකන් අර මම එක්සෑම් වල හිටියා නම් එහෙම. ඒතකොට ස්ට්‍රෙස් එක හිටියා නම් මම සාමාන්‍යයෙන් ගෙදර කට්ටියත් එක්ක රණ්ඩු වුණා අන්නේ වගේ මට නිකන් හිතනවා නම් මම ඒක ගොඩක් නැහැ. but sometimes කියන මම ඒක දානවා එක. ඊට පස්සේ I felt 10 වෙනි ප්‍රශ්න තියෙනවා I felt that I had nothing to look to forward. මට ඉදිරියක් නැතයි සිතුණා කියලා තමයි මේකේ තියෙන්නේ. ඒතකොට මට පැහැදිලි අනාගතයක් පේන්නේ. ඒතකොට සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් කරනදී සාමාන්‍යයෙන් කෙනෙක්ට මට අනාගතයක් පැහැදිලි නැහැ. එතකොට මට නිකන් ඒක මට හිතෙනවා මට very often වගේ ඒකවර සාමාන්‍යයෙන් එහෙම කියන මට ඒ වගේ ඉස්සරහගෙන මට ගානන්නේ මට අදාළත් වෙන්නේ. අන්න එහෙම කියලා හිතමුකෝ. අන්න ඒ වගේ නිකන් දාන්නේ. ඒක මට නිකන් හිතුණා නිකන් දානවා කියලා මේ ස්ට්‍රෙස් එක කෙනෙක් විදිහටනේ දැන් අපි මේක බලන්නේ. එතකොට එහෙම හිතෙන්න පුළුවන් එයාලට. එතකොට ක්ලොස් වෙන එකේ දෙන I found myself getting agitated. එතකොට සාමාන්‍යයෙන් එතකොට ඒක කියන්නේ 11 වෙනි එකේ මා තුළ කැළඹිලි ස්වභාවයක් තියෙනවා බන්න මට දැනුණා කියලා. ඒ කියන්නේ agitated මට කැළඹිලි ස්වභාවයක් වගේ තිබ්බා. අන්න ඒ වගේ නිකන්. එතකොට එහෙම හිතුවොත් එහෙම ගන්න පුළුවන්. එතකොට sometimes මට එහෙම දැනුණා කියලා මම එහෙම නිකන් දානවා. ඊට පස්සේ 12 I found it difficult to relax. මට relax වෙන්න ටිකක් අමාරු වුණා. 12 වෙනි ප්‍රශ්නෙට ඒක සැහැල්ලු ගතියක් එන්න. මට අමාරු වෙනවා. ඒක මට ගොඩක් කාලෙ දැනුණා කියලා. ඒකට සාමාන්‍යයෙන් එතන මම දානවා 3ක් වගේ. ඊට පස්සේ 13 I fell down hearted and blue. එතකොට 13 වෙනි එකට එන්නේ මම අධෛර්යයට සහ කනස්සල්ලට පත් වුණා වගේ එකක්පත් වූ මම අධෛර්යයත් වුණා. අන්න වගේ. ඒක සාමාන්‍යයෙන් මගේ හැටියට නිකන් හිතලා වගේ දාන්නේ. ඒක මම නිකන් sometimes වගේ දාමු. වගේ යාළුවා සාමාන්‍ය 2 3 වගේ එකක් දාන්න පුළුවන් යාළුවෙක්ට කරනවා. එතකොට 14 කට කියන I was intolerant of anything that kept me from getting on with what I was doing. එතකොට මා කරමින් සිටි කාර්යයට බාධා සිදුවීමට කියන්නේ මම මොකක් වැඩක් කර හිටියා නම් ඒක මම මේ වැඩේ මට බාධා වෙනවා නම් ඒක මට දරා ගන්න බෑ. අන්න ඒ වගේ කියන I was intolerant. ඒ කියන්නේ මම වැඩක් කර හිටියා මට intolerant වුණා. ඒ කියන්නේ මම පොඩක් කෝපයටපත් වුණා. ඒ වගේ මම වැඩක් කර ඉන්නේ නැති සාමාන්‍යයෙන් අම්ම ඇවිල්ලා මොකක් හරි කරද්දි කතා කරද්දී ඒකට මට තරහ ගියා. අන්න ඒ වගේ ඒක sometimes ඒ වගේ නිකන් මම දානවා. ඊට පස්සේ මේකේ 15 I felt I was close panic. එතකොට කියන්නේ බියමුසු මේක කීයද 15 සෙනෙට බියමුසු සංසුන් තත්ත්වයකට ආසන්න බව මට දැනුණා. ඒ වගේ එකක් තමයි මේ කියන්නේ මට පැනික් වෙන්න මට දැනුණා. මට පැනික් වෙන්න වගේ දැනුණා. ඒක මම සාමාන්‍යයෙන් බියමුසු නැහැ. එතකොට මම හිතන විදිහට නම් ඒක අන්තර මාස් sometimes කියලා දාන්නේ. ඊපස්සේ දානවා 16 I was unable to become aesthetic and anything. එතකොට මම කිසි දෙයකට උද්‍යෝගයක් aesthetic තත්ත්ව උද්‍යෝගයක් නැති තත්ත්වයකට පත් වුණා වගේ එකක් තමයි මේකෙන් කියන්නේ.
හැම දෙයකින්ම. ඊට පස්සේ සාමාන්‍යයෙන් එහෙම වෙන්න පුළුවන්. එතකොට මම සාමාන්‍යයෙන් කාටුන් බලන්නේ ඉස්සර කාටුන් බලනවා මම දැන් ඒව බලන්නේ FB යන්න හිතෙන්නේ මෙලෝඩියක් අහන්න හිතෙන්නේ අන්න ඒ වගේ. එතකොට 17 I felt I was both much as a person wasn't. මම කිසි වැඩකට නැති පුද්ගලෙක් විදිහට මට දැනුණා වගේ යන්නයක් කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් එහෙම දැනෙන්න පුළුවන්. එතකොට sometimes කියලා දාමු. ඊට පස්සේ 18 I felt I was rather touchy. මම සමහර තත්ත්වයන්ට ඉතා සංවේදී බවක් දැනුණා. වෙන්න පුළුවන් ඒක වෙන්න පුළුවන් සමහර මට වැඩිපුර දැනෙනවා කියලා මම ඒක දානවා. ඊට පස්සේ I was aware of the action of my heart, the absence is fear. Physical exertion as example sense of heart rate increase. ඒ කියන්නේ මේකෙදි කියන්නේ ශාරීරික බව වෙහසමින් නොම ශායකනේ අපි වැඩක් කරන්නේ නැතුව ශාරීරික බව වෙහසන් නැතුව ඉන්නේ නැතිවද හෘද ක්‍රියාකාරීත්වය වැඩි කියන heart එකේ rate එක වැඩි කියනවා. අන්න ඒ වගේ එකක් මේ කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් මට නිකන් අපට තෙහෙට්ටුයි කියලා වගේ කියන්නේ. මට මහන්සියක් වගේ දැනෙනවා. ඒක මේ සිටුේෂන් එකට අදාළ නැතත් එතෝනේ අර මහන්සිය වගේ. එතකොට මම ඒක මම දෙකයිද සාමාන්‍යයෙන් sometimes කියලා දාමු නිකන්. නිකන්ට මේ අපි ටෙස්ට් එක පස්සේ බලමු. calculation part එක මම පින්නන්නේ. එතකොට 20ට ආවොත් එහෙම I felt scared without any good reason. කිසිම හේතුවක් නැතුව මට බියක් දැනුණා. ඒක නම් මම වෙන්නේ නැහැ කියලා දාන්නම්. මට එහෙම බියක් දැනුනේ නැහැ. කියලා නිකන් දාමු. සාමාන්‍යයෙන් කොල්ලෝනේ. කොල්ලෙක්ට මේක එහෙම වෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහර කොල්ලෙක්ට උනත් මේක වෙන්න පුළුවන්. එක දෙක තුන තත් වෙන්නත් පුළුවන්. එයාට ඕෆන් විඩියෝ ඕෆන් දෙන්න පුළුවන්. එහෙම දැන් අපි යමු 20ට 21ට. I felt that life was meaningless. සාමාන්‍ය මේක නිහලිසම් වගේ එකක් ගැන මේක යන්නේ. කියන්නේ කිසිම තේරුමක් නැහැ අපේ ජීවිතය යන්නේ වගේ එකක්. එතකොට සාමාන්‍යයෙන් මම දාන්න නිකන් මට එහෙම හිතුණා කියලා අපි හරි. මම ඊගාට calculation part එක පෙන්නන්න. හරි දැන් calculation part එකට අවිල්ලා තියෙන්නේ. එතකොට calculation part එකේදී දැන් මේක අපිට අඳුර ගන්න ලේසි. එතකොට මම පළවෙනි ප්‍රශ්නෙට දැන් අපි මෙන්න මේ හිස් කොටු තියෙන ටිකට අදාළව ඒ තියෙන ටික මේ හිස් කොටුවට අදාළ ගාන දාගෙන යනවා. හරිද? එතකොට ඒක ඔක්කොම ටෝටල් එක එනවා මෙන්න මෙතනට අන්තිමට ගණන් කරන්න තියෙනවා. අපි හරි පළවෙනි ප්‍රශ්නෙට 3යි. එතකොට 3යි. දෙවෙනි ප්‍රශ්නෙට දාලා තියෙන අපිට අක් ගාලා යන්න නැත්නම් වීඩියෝ එක දික් වෙනවා. එතකොට 0යි, මෙතනට 3යි, මෙතනට 1යි, මෙතනට 3යි, 2යි, 2යි, 1යි, 1යි, 2යි, 2යි, 3යි, 1යි, 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 2යි, 1යි, 2යි, 1යි, 0යි, 2යි. හරි අපි calculation part එක කරාට පස්සේ අපට ආවා මේ ඔක්කොම ටික එකතු කරාට පස්සේ stress එකට අදාළව total එක 14ක් එතකොට anxiety වලට අදාළව total එක ආවා 6ක් ඊට පස්සේ depression වලට අදාළව 14ක්. so එතකොට මේක අපි calculation එක අරගෙන දැන් බලා ගන්න පුළුවන් අපිට කොහොමද මේකේ result එක කියලා. මේ තියෙන්නේ DAS 21 එකේ scoring system එක. එතකොට මේකෙන් මම මෙතන ලියාගත්ත depression එකට අදාළව කොච්චරක් ඇවිල්ලා තියෙනවද? අපට ආවේ 14යි 6යි 14යිනේ. එතකොට මම මෙතන ලියාගත්තා. මේකේ තියෙනවා කොහොමද depression එකට අදාළව moderate the severe the extremely severe කියලා එහෙම දාලා තියෙනවා. එතකොට severe නම් එතකොට ඒක ටිකක් බරපතල වැඩි, extremely severe ගොඩාක් බරපතල වැඩි එහෙම කියලා අපිට මේකේ දාලා idea එකක් ගන්න පුළුවන්. එතකොට depression වලට අදාළව මෙතන තියෙනවා 14යි 20යි අතර. එතකොට ඒක සමන් moderate වගේ depression. එතකොට මම යාළුවෙක් කියලා හිතමුකෝ දැන්. එතකොට යාළුවගේ තත්ත්වය දැන් total එක 14ක්. එතකොට 20යි 14යි අතර. එතකොට තියෙනවා 14ක්. ඒක moderate. ඊට පස්සේ මෙයාගේ anxiety තත්ත්වය තියෙනවා සාමාන්‍යයෙන් 6ක්. එතකොට 0.7යි අතර. ඒක normal. anxiety නෑ කියලා අපිට නිකන් assume කර හැකියි. එතකොට stress level එක තියෙනවා 14ක්. එතකොට 14 කියන්නේ
14 හරි. එතකොට මෙයා ඉන්නේ සාමාන්‍ය ડિප්‍රෙෂන් තත්ත්වයක කියලා කිව්ව හැකියි. එතකොට සාමාන්‍ය මේක වැලිඩිටි එක එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. එතකොට සාමාන්‍යයෙන් අපට කෙනෙක්ගෙන් කියන්නේ කෙලින්ම අපට කවුන්සලින් කරන්නතුව මේක අහන්න පුළුවන් අන්න ඒ වගේ මේකේ තියෙන උපයෝගීතාවය අන්න ඒකයි අපට කෙනෙක්ගෙන් අර ප්‍රශ්න අහන්න නැතුව අපිට මෙන්න මේ පොඩි ප්‍රශ්න 22ක් දීලා අපිට මෙෂර් කරන්න පුළුවන් යාව ඉන්නේ කොයි මට්ටමකද යාට ඉන්න ඇන්සයිටිද ડિප්‍රෙෂන්ද ස්ට්‍රෙස්ද කියලා. එතකොට මේකෙදී සාමාන්‍යයෙන් දැන් අපි මේ ડિප්‍රෙෂන් සාමාන්‍යයෙන් මෙයාගේ මොඩරේට් වගේ දැන් 14ක් තියෙන හින්දා මොඩරේට් තත්ත්වයක ඉන්නකොට යාට සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන් කියන මේක Tamanටවත් දැනගන්න පුළුවන්. එතකොට සාමාන්‍ය මෙඩිටේෂන් වලට ඊට පස්සේ කවුන්සලර් කෙනෙක් ගාවට යනවාද අන්න ඒක අපිට තීරණය කරන්න පුළුවන්. සාමාන්‍ය මේ කවුන්සලර් කෙනෙක් කරොත් එයා සාමාන්‍යයෙන් කවුන්සලින් කරනවාද ඒ කියන්නේ ඉස්සරහට ගන්න ඕන ක්‍රියාමාර්ග ටික එයාලා ඒක බලනවා. මේක ඉතින් අපිට සාමාන්‍ය කට්ටිය මේක බැලුවොත් ඉතින් සාමාන්‍ය වගේ යාළුවට මේ කරොත් එහෙම දැන් යාවට දැනගන්න පුළුවන් හරි මෙයා ඉන්න මගේ යාළුවා ඉන්නේ දැන් 14 කියන මොඩරේට් සාමාන්‍යයෙන් ටිකක් මැද ડિප්‍රෙෂන් මට්ටමක ඉන්නේ. එතකොට සමහරවිට යාළුවගේ එන්න පුළුවන් එක්ස්ට්‍රීම් හෝ සිවියර් මට්ටමක එන්න පුළුවන්. සිවියර් මට්ටමකට આવත් ඉතින් ඒක අපිට දැනගන්න පුළුවන්. අර යා කිව්වේ නැති වුණාට අපි මේක දැනගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මේකෙන් තියෙන chance එක අපට. ඉතින් මම හිතනවා මේක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. So have a nice day.